හිතවතුනි මේ තමයි ජිනීවා ලේක් එක. මේ තියෙන්නේ ජිනීවා ලේක් එකේ තියෙන සුප්‍රසිද්ධ වතුර මල. ඒක තමයි මේක. ඒක නෙමෙයි සීන් එක. ඕගොල්ලෝ දන්නවද මේ දැන් ඕගොල්ලෝ ඒක රෙඩි වෙන්න ඕනේ. ඊළඟ අවුරුද්දේ ඔයාට පුළුවන් ස්විට්සර්ලන්ඩ් වලට ඇවිල්ලා නොමිලේම ඉගෙන ගන්න. හරියේ? ෆ්‍රී. ඔක්කොම ෆ්‍රී. ඔක්කොම කිව්ව ඉතින් ඔක්කොම ෆ්‍රී නෙමෙයි. මේ එයා ටිකට් එකේම ඔයා ගන්න ඕනේ. අනිත් ඒවා ඇකමඩේෂන් අනම්මනම් ඔක්කොම දේවල් ෆ්‍රී ඔයාට ස්විට්සර්ලන්ඩ් වල ඇවිල්ලා නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. දැන් මෙතන ඉඳන් කියන්නේ මෙතන ඉඳන් හූවේ දුර මේ ස්ටේෂන් එකට තියෙන්නේ. ස්ටේෂන් එකේ ඉඳන් ඩිරෙක්ට්ලි තියෙනවා ට්‍රෑම් එකක් විනාඩි 20ක් වගේ දුර සර්න් එක. සර්න් එකට යන්න පුළුවන් විනාඩි 20ෙන් ට්‍රෑම් එකක් ගියන් පස්සේ ඔන්න ඔය සර්න් එකේ තියෙනවා මේ ඉන්ටර්න්ෂිප් දෙකක්. ඔන්න ඔය ඉන්ටර්න්ෂිප් දෙකට පුළුවන් ලංකාවේ ඕගොල්ලන්ටත් ඇප්ලයි කරලා ස්විට්සර්ලන්ඩ් වලට එන්න. ඉතින් සර්න් එකේ ඉන්ටර්න්ෂිප් එකක් කරා කියලා කියන්නේ ඉතින් ආයිත් බඩුම තමයි ඉතින් සුපිරි. ඒ කියන්නේ ඔයාට පුළුවන් ස්විට්සර්ලන්ඩ් වල මාස දෙකක් සති 8ක කාලයක් ස්විට්සර්ලන්ඩ් වල ඉඳගෙන ස්විට්සර්ලන්ඩ් වල ජිනීවා වල ඉඳගෙන සර්න් එකේ නොමිලේම ඔයාගේ ඉන්ටර්න්ෂිප් එක කරන්න. ඔයාට ගෙවනවත් එක්ක හරි. දැන් මේක තියෙන්නේ මේ සම එකේ කියලා කියන්නේ ඒක ඇවිල්ලා මේ සම ඉන්ටර්න්ෂිප් දෙකක්. එකක් තමයි සර්න් සම ඉන්ටර්න්ෂිප් එක. ඊට පස්සේ තව එකක් තියෙනවා සර්න් ඕපන් ලැබ් සමර් ස්ටුඩන්ට් ප්‍රෝග්‍රෑම් කියලා එකක්. ඔන්න ඔය ප්‍රෝග්‍රෑම්ස් දෙකටම පුළුවන් ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආයුධම් කරලා ස්විට්සර්ලන්ඩ් ඇවිල්ලා සති කන්නේ මාස දෙකක්. ඒ කියන්නේ සති 8ක් ස්විට්සර්ලන්ඩ් වල නැවතිලා සර්න් ප්‍රමිසස් වල. ඒ කියන්නේ සර්න් වාට ඉතින් සෙට් වෙන්න පුළුවන් එක්ක CMS එක ඇට්ලස් එක ඔය වගේ මොකක් හරි එක්ස්පෙරිමන්ට් එකක් එම සෙට් වෙයි. ඒ උයා වැඩ කරන්න පුළුවන් ඉතින්. ඕක තියෙන්නේ මේ සම එකේ හරි. ඒ කියන්නේ ඔයත් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබනවා නම් මේක මේ යුනිවර්සිටි එකෙන් මේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරපු කට්ටියට ඇප්ලයි කරන්න බෑ මෙව්වට. ඔයා තාම අධ්‍යාපනය ලබනවා නම් යුනිවර්සිටි එක ලංකාවේ ඔයා ඉගෙන ගන්නේ කම්පියුටර් සයන්ස් වෙන්න පුළුවන්, මැතමැටික්ස්, ෆිසික්ස් ඔය වගේ සබ්ජෙක්ට්ස් නම් ඔයාට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරලා ස්විට්සර්ලන්ඩ් එන්න. ඔක්කොම නොමිලේ කියලා කියන්නේ මම අර කලින් කිව්වාගේ මේ එයා ටිකට්ස් වලට ඔයාට ගෙවන්න වෙයි. ඒ හැර ඇකමඩේෂන් අනම්මනම් සීන් ඔක්කොම වගේ නොමිලේ තමයි හම්බෙන්නේ. සර්න් ඉන්ටර්න්ෂිප් වලට සෙට් වෙන්නේ කොහොමද? යුනිවර්සිටි එකේ මොන වගේ යුනිවර්සිටි වල ඉගෙන ගන්න ළමයිටද මේකට ඇප්ලයි කරන්න පුළුවන්? තව මොනවද ඕන කර ඩොකියුමන්ට්ස් කොහොමද ඇප්ලයි කරන්නේ? මේ වගේ හැම විස්තරයක්ම කියන්නේ මේ වගේ හැම විස්තරයක්ම ගැන කතා කරපු ඒ ගැන විස්තර කරපු වීඩියෝ එකක් කරලා ඇති. ඒකේ ලින්ක් එක මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඒක ගිහිල්ලා බලන්න. ඒක බැලුවයන් පස්සේ ඉතින් ඔයාට ෆුල්ම අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද ස්විට්සර්ලන්ඩ් වලට ඇවිල්ලා සර්න් එකේ ඉන්ටර්න්ෂිප් එකක් කරන්නේ කියන එක. ඒක ඇවිල්ලා ඉතින් පට්ටම එක්ස්පීරියන්ස් එකක් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඉන්ටර්න්ෂිප් එකකට සෙට් වුණා කියලා කියන්නේ ඉතින් ඔයාගේ ඉදිරි අනාගතයේ වැඩ කටයුතු වලට එම මේ පට්ටම ලොකු ගේමක් ගහන්න පුළුවන් ඔයාට. ඉතින් ඒ ගැන විස්තර ඔක්කොම දැනගන්න ඕන කට්ටිය ඉන්නවා නම් ඔයා මේකට එලිජිබල්ද? ඔයාගේ සුදුසුකම් වලින් එන්න පුළුවන්ද බැයිද? ඒ ඔක්කොම විස්තර ටික දැනගන්න මම අර කලින් කිව්වා වගේ වීඩියෝ එක ගිහලා බලන්න. වීඩියෝ එක බැලුවයන් පස්සේ ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්ද බැයිද? ඇප්ලයි කරන්න පුළුවන් නම් කොහොමද ඇප්ලයි කරන්නේ කියන එකත් ඒ විස්තර ඔක්කොම මේ වීඩියෝ එකේ තියෙනවා. ඔන්න ඕක තමයි ඉතින් මේ සීන් එක. දැන් මෙන්න මේ හරියේ තමයි තියෙන්නේ මේ ජිනීවා වලනේ. ජිනීවා රීජන් එක ඇවිල්ලා සෑහෙන ප්‍රසිද්ධයි මේ ස්විට්සර්ලන්ඩ් වල මේ ඔර්ලෝසු කර්මාන්තයට. ස්විස් ඔර්ලෝසු සෑහෙන බ්‍රෑන්ඩ්ස් ප්‍රමාණයක් සෑහෙන මේ ස්විස් ඔර්ලෝසු බ්‍රෑන්ඩ්ස් ෆැක්ටරිස් ප්‍රමාණයක් මේ තියෙන්නේ මේ ජිනීවා ඒරියා එකේ තමයි. ජිනීවා සිටි එකේ නෙමෙයි. ඩක් එළියේ තමයි මේ ස්විස් ඔර්ලෝසුවට සෑහෙන නෙමෙයි ස්විස් ඔර්ලෝසු සෑහෙන ෆැක්ටරිස් ගානක් තියෙනවා.
තවත් දෙයක් තමයි ඉතින් ඔයා ජිනීවා આવොත් එහෙම අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා මේ පොට් එකට යන්න. මෙතනට යන්න පුළුවන් හරි. ඕන බෝට් යන්න පුළුවන්, පයින් ඇවිදගෙන යන්න පුළුවන්, පොඩි ජැටියක් තියෙනවා එතනට යන්න පුළුවන්. ඒක නෙමෙයි කියන්නේ ඉතින් මේ ඔර්ලෝසු ගැන කතා කරපු නිසා මෙතන තියෙනවා මේ පතෙක්. ඔයගොල්ලෝ අහලා ඇති ස්විස් ඔර්ලෝසු බ්‍රෑන්ඩ් එකක් තියෙනවා පතෙක් පිලිප් කියලා. පට්ටම ක්වොලිටි සුපිරි බ්‍රෑන්ඩ් එකක්. ඔය පතෙක් පිලිප්ලාගේ මේ මියුසියම් එකක් තියෙනවා ජිනීවා සිටි එකේ තියෙන්නේ. වැඩි දුරක් නැහැ මෙතන ඉඳන් පයින් යන දුර. ඒකට යන්නත් අමතක කරන්න එපායි. පට්ට සුපිරි ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. ඒක ඇතුළේම තියෙනවා නිකන් බිලියන් ඩොලර්ස් බිලියන් නෙවෙයි ට්‍රිලියන් නෑ ට්‍රිලියන් නෑ බිලියන් ඩොලර්ස් මේ වටිනාකමෙන් යුතු මිලියන් ගණන් වටින ඔර්ලෝසු. ඉතින් ඔක්කොම එක්කවනයන් පස්සේ බිලියන ගණනක් වටින ඔර්ලෝසු. පට්ටම ක්වොලිටි ඔර්ලෝසු සෑහෙන ප්‍රමාණයක් වල බලා ගන්න පුළුවන් මේ මියුසියම් එකට ගියාන් පස්සේ. ඒක එන්ට්‍රන්ස් එක ෆ්‍රී නෑ හරි ටිකට් එකක් ගන්න ඕනේ. අනිත් දේ තමයි ඒක ඇතුලේ මේ වීඩියෝ කරන්න දෙන්නේ නැත. ඔක්කොම කැමරා ෆෝන්ස් අනම්මන ඔක්කොම මේ ලොකර්ස් තියෙනවා. ලොකර්ස් වල දාලා තමයි ඇතුලට යන්න වෙන්නේ. ඒ කොහොම හරි කමන්නේ මේ පැත්තේ આવොත් එහෙම පතෙක් පිලිප්ලාගේ ඔර්ලෝසු මියුසියම් එකට යන්න අමතක කරන්න එපා. සුපිරිම එක්ස්පීරියන්ස් එකක් වහටක් ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඊළඟ අවුරුද්දේ කියලා කියන්නේ 2026 අවුරුද්දේ ස්විට්සර්ලන්ඩ් වලට එන්න. ස්විට්සර්ලන්ඩ් වලට ඇවිල්ලා මාස දෙකක් ස්විට්සර්ලන්ඩ් වල ඉන්න ආතල් එකේ නෙමෙයි ඉගෙන ගන්න ගමන් පට්ටම දේවල් ටිකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් ඕක තියෙන්නේ ඊළඟ අවුරුද්දේ සමයකේ තමයි ඔයගොල්ලෝ ස්විට්සර්ලන්ඩ් වලට එන්න ඕනේ. ඉතින් ඔයා දැම්ම ඉඳන් පොඩ්ඩක් මේකට ලෑස්ති වෙන්න ඉතින්. ඒක නිසා මම කලින් කිව්වා වගේ ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. මේ වීඩියෝ එක පොඩ්ඩක් නේ මේ වීඩියෝ හොඳටම බලන්න. වීඩියෝ එක බලලා ඉවර වෙලා ඔයාට මොන හරි දෙයක් අමතර දෙයක් මොන හරි දෙයක් දැනගන්න ඕන නම් මේ සම්බන්ධව කමෙන්ට් කරන්න. ඊටත් අමතරව ඉතින් ඔයා මේ වීඩියෝ කෑල්ල එන්ජොයි කරා නම් පොඩි ලයික් එකක් එහෙම දාගෙන යන්න. අපි තවත් වීඩියෝ එකකින් පස්සේ වෙලාවක හම්බෙමු. එහෙනම් ජය වේවා. දැන් මම මේ යන්නේ ජිනීවා ස්ටේෂන් එකට. ජිනීවා ස්ටේෂන් එකට ගිහිල්ලා ගන්නවා කෝච්චියක් සූරිච් වලට යන්න. මේ තමයි ජිනීවා වල තියෙන පිරමීඩ. Make prolific confessions into the master plan. I feel like they will never let me shine. What do you need to say that feels so grand? Why is yours so much better than